හෙල්ලෝ වෙල්කම් බැක් ටු නද එපිසෝඩ්. ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා Infosys හැප්ට වර්ස් YouTube channel එකට. ඉතින් අද ඇවිල්ලා අලුත් vlog එකක් සෑහෙන කාලෙකට පස්සේ. මොකද මේ දවස් ටිකේම මට vlogs නෙවෙයි මුකුත්ම අරන් එන්න වෙලාවක් නැත්තේ. මොකද හේතුව මේ දවස් ටිකේම ගොඩාක් වැඩ කාර්යයන් වලට ගොඩාක් යන නිසා කරන නිසා. සෝ ඉතින් මම හිතුවා ඉතින් අර දවස් දෙකක vlog එකක් මම එකතු කරලා දාන්න ඕනේ කියලා. ඉතින් මම සම්පූර්ණයෙන් ඇවිල්ලා උදේ පාන්දරම නැගිට්ට ගමන් මගේ ඉතින් අද මගේ වැඩ ටිකක් තියෙනවා. ඉතින් වැඩ කරන්න කලින් මම සම්පූර්ණයෙන්ම නැගිටලා සම්පූර්ණ රූම් එක පොඩ්ඩක් ක්ලීන් කරලා සම්පූර්ණ බෙඩ් එක ඔක්කොම ආස්පස් කරලා මේ ඉතුරු වැඩ ටික පටන් ගන්නත් කියලා තමයි යන්නේ. ඉතින් මම වෙනද වගේ මම ඔයාලගේ ආදරෙන් මතක් කරලා හිටිනවා මගේ YouTube channel එක subscribe කරන්න නැතුව බලනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න. ලයික් කරලා කමෙන්ට් කරන් යන්න. ඉස්සරහට ගොඩාක් දේවල් මේ channel හරහා ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ channel එකේ ගොඩාක් වෙනස්කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් මම ඕගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. සෝ ඉතින් ඒක නිසා ඉතින් හැමෝම ඉතින් මතක් කරා වගේම එහෙනම් අපි යන් වීඩියෝ එකේ ඉතුරු කැලි වලට. සෝ ඉතින් අද මම උදේන්ම නැගිටලා මේ ඔක්කොම අස් කරාට පස්සේ මට අද යන්න තියෙනවා මීගමේ තියෙන තැනකට. මොකද එතනට මගේ යාළුවෙක් එනවා. අපි ඉස්සරහට ගොඩාක් වැඩ ටිකක් කරන්න ඉන්නවා මේ content creations කියන ෆීල්ඩ් එක ඇතුලේ. ඉතින් මම එහෙමම මේ ටුක් එකක් දාගෙන යාළුවත් පික් කරගෙන අපි දැන් යනවා මගේ ෆේවරිට්ම ස්පොට් එකක් වන ග්‍රෑන්ඩ් එකට. ඉතින් ඒක නිගම්බෝල ලාෆ් එක ඉස්සරහා තමයි තියෙන්නේ. ඉතින් එතනට යන්නේ. ඉතින් අපි දෙන්නම එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් අපි දෙන්නෙක් නෙවෙයි සෑහෙන කට්ටියක් ඉන්නවා. ඉතින් අපි මෙයා තමයි මේ යාළුවා මම ඕකට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම්. ඉතින් මෙයා තමයි සම්පූර්ණ සෝෂල් මීඩියා සයිට් එකට මට සපෝට් එකක් දෙන්න ඉන්නේ. ඉතින් එයාගේ වැඩට මම සපෝට් එකක් දෙනවා. මගේ වැඩට එයා සපෝට් එකක් දෙනවා. ඉතින් එහෙම තමයි අපි කොලැබොරේෂන්ස් කරගෙන අපි මේ ඩිජිටල් ඉන්ඩස්ට්‍රි එක පැත්තේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට කියන්න ඉතින් මේ ඉන්නේ මගේ යාළුවා අංජන. ඉතින් මෙයා ඇවිල්ලා මම කලින් පාර මීට් කරේ ඇවිල්ලා අශේන්ගේ මේ වර්ක්ෂොප් එකේ Facebook වර්ක්ෂොප් එකේ. ඒ ටයිම් එකේ මෙයාගේ කොණ්ඩේ ඇවිල්ලා මෙයා ඇවිල්ලා මුකුත්ම නැතුව බැඳගෙන තමයි හිටියේ. ඉතින් මේ අද ඇවිල්ලා මේ එයා සම්පූර්ණ වෙනස් වෙලා මේ කොණ්ඩ පාට කියන්නේ එයාට මට දන්න එකට මොකක්ද කියන නම කියලා දන්න කට්ටිය ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ මේ අය ඔක්කොම කරගෙන ආවට පස්සේ මටත් ෆුල් ෂොක්. ඒ කියන්නේ කොණ්ඩේ ඒක තමයි ට්‍රෙන්ඩ් එක. ඉතින් අපි වෙනස් වෙන්න ඕනේ අපි ඉන්න තාලේ යනවා. ඉතින් මේ තියෙන්නේ ග්‍රෑන්ඩ් එක. ඉතින් මේකට තමයි අපි ආවේ. අපි ආපු ගමන් අපි කරපු දේ තමයි ඉතින් අපි වෙනදට මගේ යාළුවෙක් ඉන්නවා කෝකලන් කියලා නෝරෙලිය මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ මෙතන වැඩ කරන්නේ. එයා තමයි එන්නේ. අද එයා නිවාඩුවක් නිසා ඊට පස්සේ මේ මම මෙතනින් ඕඩර් කරා. ඉතින් මම වෙනද වගේම ඕඩර් කරන්නේ ඔලිව් එක තියෙන ග්‍රෑන්ඩ් සලාඩ් එකයි මේ අයිස් මොකක් එක තමයි මම ඕඩර් කරේ. මෙයා ඊට පස්සේ චිකන් සෑන්ඩ්විච් එකයි මේ චොකලට් එකයි මෙයා ඕඩර් කරේ. සෝ ඉතින් අපි ඒ ටයිම් එක වෙනකම්ම අපි ඒක එනකම් අපි දෙන්න පොඩ්ඩක් අර මේ කතා කරන් හිටියා කොහොමද කරන්නේ ගින්ද මන්ද මොකද්ද වෙන්නේ කියන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති මගේ අර 24 ඉලක්කම තමයි මම ගෝයි ගියොත් සෙට් වෙන්නේ. එක්කම මට 7 සෙට් වෙනවා නැත්නම් 24 සෙට් වෙනවා. ඉතින් ওই විදිහට තමයි. ඉතින් අපි දෙන්නම එහෙමම අරගෙන ඉතින් මේ තියෙන මගේ සලාඩ් එක ග්‍රීන්. සෝ ග්‍රීන් සලාඩ් එක මේ තියෙන මගේ අයිස් මොකා එක විප් ක්‍රීම් එක. ඊට පස්සේ එයා ගත්තේ චිකන් සෑන්ඩ්විච් එකයි චොකලට් එකයි. ඊට පස්සේ ඒ ටික අරගෙන අපි දෙන්නම මේ කන්න පටන් ගන්න කලින් අපි ගොඩාක් දේවල් මෙතන කතා කරා. සෝ ඉතින් අපි වීඩියෝස් කරා. ඊට පස්සේ ස්ටෝරීස් දාන්න වීඩියෝස් ගත්තා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මට එයාගේ වීඩියෝ එකක් අරගන්න බැරි වුණා. ෆොටෝ එකක් ගහගන්න බැරි වුණා. සෝ ඉතින් ඊට පස්සේ අපි එළියට ආවා. අපි සාමාන්‍යයෙන් හිටියා පැය 4මාරක් කිට්ටුව. අපි ඒක ඇතුලේ අපි කතා කරගත්තා අපේ ඉස්සරහට අපි කරන්න යන දේවල්. ඊට පස්සේ එයා මට ඇඩ්වයිසස් ගොඩක් දුන්නා. මෙහෙම කරන්න මේ විදියට කරන්න මෙහෙම පටන් ගන්න කියලා. ඉතින් ඒ විදිහට කතා කරගෙන ආවා. ඊට පස්සේ අපි යනවා දැන්. ඉතින් ඔයාලට දැක්කම පේනවනේ එයාගේ කොණ්ඩේ. එක එක අර බූල් වලින් තමයි සම්පූර්ණ හදලා තියෙන්නේ. එයාගේ යාළුවෙක් තමයි ඒක හදලා දීලා තියෙන්නේ. ඉතින් මට එතන තැන මතක නැහැ. එයා කිව්ව විදියට නම් ඒක සාමාන්‍යයෙන් ඒ විදියට හදනවා නම් සාමාන්‍යයෙන් 50ක් 60ක් විතර යනවලු මේ කියලා. ඉතින් එයාගේ යාළුවෙක් නිසා තමයි එයාට අඩු කරලා දාලා දීලා තියෙන්නේ. ඉතින් එහෙමම අපි පොඩ්ඩක් වොක් එකක් දාගෙන එද්දී මේ එයා ඇවිල්ලා මේ පික්මි එකක් මේ දාලා තියෙනවා. ඉතින් ඒක එනකන් අපි පොඩ්ඩක් ඇවිද්දා. මේ ඊට පස්සේ ඒ විදිහට තමයි ඊට පස්සේ මම ගෙදර ආවා. ගෙදර එද්දී මගේ වයිෆ් ඇවිල්ලා මට කෑම එක ගෙනත් දුන්නා. ඉතින් අද විශේෂ දෙයක් නැහැ. අද සාමාන්‍යයෙන් ඇවිල්ලා පරිප්පුයි අලදාලා පරිප්පුයි ඒ වගේම මස් එකයි මේ බත් එකයි. ඉතින් මේ විදිහට තමයි තිබ්බේ. තෙල් දාලා තිබ්බා.
ඉතින් හින්දා ඒකත් අපි කාලා මම කාලා ඊට පස්සේ මම ඉවනිින් ටයිම ගොඩක් ඉතින් අපේ පොඩිය කෙන කරන දේවල්ටික බලන් හිටිය අය ඉතින් හමදාම ඉතින් YouTube එක සිින්දු අතාගෙන යායක බලා යාගේ ලයිෆ් එක එයා මේ කරන්න යනවා ඊට පස්සේ අපිට රෑ ඇවිල්ල මට පොඩි බඩුවක් ආවා ඉතින් ඒක මොකක්ද කියලා කිව්වොත් ඒක අපි ඉස්සරහට මේ channel එක නෙවෙයි මගේ අනිත් channel එක ඇවිල්ලා අපි පොඩ්කාස්ටිං වගේ කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඒ පොඩ්කාස්ටිං එකට සවුන්ඩ් කාඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ME Studio කියන බ්‍රෑන්ඩ් එකේ Amtech Duo එක කියන එක තමයි අරන් තියෙන්නේ. ඉතින් මම මේ ගැන ගොඩාක් විස්තර දන්නේ නැහැ. ඉතින් අර මම හොයපු නිසා යා කිව්වේ මේක හොඳයි ඔයාට මේ ටයිම් එකේ කරන්න හොඳම දෙයක් විදිහට තමයි මේක තියෙන්නේ කියලා. ඒකයි ඊට පස්සේ XLR කේබල් දෙකක් ගත්තා. මේ මයික් දෙකට මේ පොඩ්කාස් මයිත් එකට සම්බන්ධ කරන්න. ඉතින් මම මේකෙත් ඇවිල්ලා ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම ස්ටුඩියෝ සෙටප් වීඩියෝ එකක් ඕගොල්ලන්ට ඉස්සරහට බ්ලොග් එකක් විදියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විදියට තමයි තියෙන්නේ සම්පූර්ණයෙන්ම. ඉතින් බලමු ඉතින් අපි මේක සෙටප් කරලා කොහොමද කියලා. ඊට පස්සේ මම වෙනද වගේම ඉතින් මගේ ඉතින් ලයිෆ් ස්ටයිල් එක යන්නේ ඉතින් ට්‍රේඩින් කියන දේ ඊට පස්සේ එඩිටින් කියන දේ ඊට පස්සේ ඉස්සරහට තව කන්ටෙන්ට් පොඩ්කාස්ටිං වලට අවශ්‍ය මේ ඉන්ට්‍රෝ ටික හදාගන්න ඕනේ. ඉතින් ඒ ටික තමයි සම්පූර්ණම මේව කරගෙන යන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඉතින් අද දවස මගේ ගෙවුනේ. ඊට පස්සේ මම ඊළඟ දවසේ ඊට පස්සේ මම සම්පූර්ණයෙන්ම ආවා මේ මීගමුවට. ඊට පස්සේ අපි එහෙමම ආවා වත්ත පිටිපස්සට මේ ඊළඟ දවසේ ඊවනිං මට ඊළඟ දවස් උදේ ගන්න බැරි වුණා. මොකද මම පොඩ්ඩක් පරක්කු වුණා නැගිටින්න. ඉතින් ඒකත් එක්ක vlog ගොඩක් මිස් වුණා. ඊට පස්සේ අපි හවස ආවා මේ අපේ පොඩි එක්කෙනා මේ දවල් ඇවිල්ලා අඹ ටිකක් මේ අරන් ඇවිල්ලා ලුණු දාලා එහෙම තිබ්බා. ඉතින් ඒක කෑවට පස්සේ මාරම රහයි. ඉතින් මට හිතුණා ඉතින් මම යාටත් කිව්වා අපි අඹ ටිකක් ගෙල කඩමුනේ කියලා. අපි ගිහිල්ලා බෑග් එකට අඹ ටිකත් එහෙම කඩාගෙන ඊට පස්සේ අපි පිටිපස්සේ එහෙම පොඩ්ඩක් රවුමක් ගහලා එහෙම ඉඳලා ඊට පස්සේ මෙයාට මේ ඕන වුණා ආච්චිය පොඩ්ඩක් ඇවිත් ගන්න. ඊට පස්සේ අපි එහෙම මම ඇවිල්ලා රණවරා කඩන්න ගියා. රණවරා ගහක් තිබ්බා. ගස් එකක් මේ ගස් තුන හතරක් කිම තියෙනවා. ඊට පස්සේ මේ කිව්වා රණවරා ටිකක් කරලා දෙන්න කියලා. ඊට පස්සේ මම බෑග් එකට රණවරා ටික සම්පූර්ණයෙන්ම කඩාගත්තා. කෑල්ලෙන් කෑල්ලට මේ මල් ටික ඊට පස්සේ අත්ෙන් අත්ත කඩාගත්තා. ඊට පස්සේ දැන් හවස් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා කොච්චර ලස්සනද කියලා. මේ ගස් කොළන් තියෙද්දි කොච්චර විදියට අපිට හුණඟක් එනවද, අපිට ඔක්සිජන් කොච්චරක් ප්‍රොඩියුස් වෙනවද. ඉතින් මේ දේවල් එක මේ තියෙන ඉතින් අපි කඩාගත්ත මල් ටික ඉතින් තව කඩන්න පුළුවන්. ඉතින් මොකද අපි ඉන්න ටයිම් එකත් එහෙම හොඳ නැහැ. ඉතින් ඒ හින්දා අපි යන්න කියලා බැලුවේ. ඉතින් යන අතරේ ඇවිල්ලා මෙයා මට බිලින් පෙන්නුවා. බිලින් අපේ ගෙදරක් තියෙනවා ගමේ. සෑහෙන්න පරණ ගහක් මේ තාමත් ඒක ගෙඩියනවා. ඊට පස්සේ අපි සම්පූර්ණයෙන්ම රණවරා ටිකත් මේව කරගෙන බිලින් ඊට පස්සේ තියෙනවා මේ නාරං ඊට පස්සේ පිණි ජම්බු අඹ කොස් ඒ වගේ නොයෙක් ඊට පස්සේ මෙතන තියෙනවා අපි අත්වලට දාන්න ඉස්සර කාලේම මේ දැන් තමයි ටියුබ් එහෙම ඇවිල්ලා තියෙන්නේ මේ මරතෝන්ඩි. ඊට පස්සේ මේ තියෙන්නේ තිබ්බටු. මම හරියට දන්නේ නැහැ. ඊට පස්සේ මේ තිබ්බටු. ඊට පස්සේ අපි එහෙමම ඒ ටිකත් බලාගෙන ගස් ටිකක් බලාගෙන එහෙම ඉඳලා අපි හවස් වෙන නිසා ඉක්මනටම මේ දිවුරු ගහකුත් තියෙනවා. ඒ අතරේ අඹ ගහක එහා පැත්තේ ඊට පස්සේ අලිගට පෙර. ඉතින් මේ විදිහට තමයි අපේ දවස ගෙවුනේ. ඊට පස්සේ මෙයා හවස ඇවිල්ලා වැඩේ එකයි මේ ටී එකක් ගෙනත් දුන්නා. ඒකත් බීලා ඒක රහයි. එයාම හදලා තියෙන්නේ. ඊට පස්සේ ඒක බීලා ඊට පස්සේ මේ විදිහට තමයි දවස ගෙවුනේ. ඉතින් හැමදාම ආදරේ මතක් කරලා හිටනවා. මගේ channel එකත් එක්ක හැමදාම එක තුල ඉන්න හැමෝම අනිවාර්යෙන් subscribe කරලා like කරන්න comment කරන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ comment එකක් ඔයගොල්ලෝ දාගෙන යන්න වීඩියෝ එක හොඳද නැද්ද කියන්න ඕනේ කියන දේවල් ටික ඔයගොල්ලෝ පල්ලෙහාන් comment කරන් යන්න.